හොඳයි ළමයි දැන් මල්ටිමීටර් සම්බන්ධව මම පන්තියේදී උගන්වන මේ කොටසට අමතරව ඕගොල්ලන්ට මට හිතුණා මේ මල්ටිමීටර්ස් තුනක් අරගෙන දැන් මෙතන මේ මල්ටිමීටර්ස් තුනක් තියෙනවා මම මල්ටිමීටර්ස් තුනක් අරගෙන මේ පන්තිය උගන්වන දේවල් වලට අමතරව තව කරුණු ටිකක් එකතු කරපු වීඩියෝ එකක් ඔයගොල්ලන්ගේ මේ දැනට යන පන්තිය යන රෙකෝඩින් එකට අමතරව මැදදී ඇඩ් කරන්න හිතුණා. හරිද? එතකොට මම දැන් මල්ටිමීටර්ස් සම්බන්ධව මල්ටිමීටර්ස් එකිනෙකට වෙනස් ඩිජිටල් මල්ටිමීටර්ස් තුනක් තියෙන්නේ. ඒ සම්බන්ධව මම පුංචි මේ පැහැදිලි කිරීමක් වඩා හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ විශේෂයෙන් රෙකෝඩින් ළමයිට මේක මේ මල්ටිමීටර් එක ගැන බලනකොට වඩා හොඳින් තේරෙන්න මම මෙහෙම මල්ටිමීටර්ස් ගැන ආපහු පුංචි වීඩියෝ එකක් කරනවා. මේකට එකතු කරනවා. රයිට්. එතකොට මම මෙතන ගෙනල්ලා තියෙනවා මල්ටිමීටර්ස් තුනක්. මේක ඉතාම සංකීර්ණ මල්ටිමීටරයක්. ඒක ඩිජිටල් එකක්. මේක සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික මේ අර ටීවී රේඩියෝ හදනයි ඉන්නේ. ඒගොල්ලෝ ගාව තමයි මේ වගේ ඇඩ්වාන්ස් මල්ටිමීටරයක් තියෙන්නේ. මේක ඩිජිටල් මල්ටිමීටරයක්. නමුත් මේකෙත් අපිට යමක් ඉගෙන ගන්න තියෙනවා. ඔයගලන්ට දැන් මම ප්‍රැක්ටිකල් බෝඩ් ඉන්න හින්දා මම දන්නවා මේ ප්‍රැක්ටිකල් බෝඩ් වලදී මේ සාමාන්‍යයෙන් ඔයගලන්ට දෙන්නේ මෙන්න මේ වගේ මල්ටිමීටරයක්. මේ වගේ මල්ටිමීටරයක් දෙන්නේ. නමුත් සමහරක් වෙලාවට මේ වගේ මල්ටිමීටර්ස් හොයාගන්න බැරි වුණාම ටිකක් වෙනස් ඒවා තියෙනවා. සමහරක් වෙලාවට ඒ ප්‍රැක්ටිකල් බෝඩ් වල මේ වගේ ඒවා තියන්නත් පුළුවන්. එහෙම තියපු අවස්ථා අපි දැකලා තියෙනවා. රයිට්. ඒ වෙලාවට අපි ඉතින් යම් විදියකින් ළමයිට පැහැදිලි කිරීමක් කරනවා මේ මල්ටිමීටර් සම්බන්ධව. ඉතින් ඕගොල්ලෝ කලින්ම දැනගෙන ඉන්න එක හොඳයි. ඊට අමතරව මෙතනත් තියෙන මල්ටිමීටරයක් මේකයි මේකේ එහෙම ලොකු වෙනසක් නැහැ. දෙකම එක වගේ. එතකොට මම මල්ටිමීටර්ස් ගැන එහෙනම් මුලින් ඉඳන් පිළිවෙලට සාකච්ඡා කරන්න. මම ඉස්සලාම ගන්නම් අපිට සාමාන්‍යයෙන් පොදුවේ හම්බ වෙන මල්ටිමීටරේ මම ඉස්සලාම ගන්නම්. මේක තමයි අපිට පොදුවේ හම්බ වෙන මල්ටිමීටරේ. ගොඩාක් වෙලාවට ඉස්කෝල වලත් මේක තමයි තියෙන්නේ. ඉතින් මේක ඒ නිසා මම පාවිච්චි කරනවා. රයිට්. මේ මල්ටිමීටරේ පාවිච්චි කරනවා.